පාලි හරිම ලේසි. සුබ සන්ධ්‍යාවක් වේවා. අද ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී කල්යාණ ධර්ම දහම් පාසල මගින් පවත්වන ලබන පාලි හරි ලේසි අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන මම විනිත් මාගවේෂිනී. මම තාරක්ෂණ දෙදුරන්ත. මම අහලා තියෙනවා ගොඩක් අය කියනවා පාලි හරි අමාරුයි කියලා. ඒත් අපේ නම් පාලි හරි ලේසි නේද තාරක? වෙනත්ම. ඉතින් අපි මේ පාලි භාෂාව පිළිබඳව අධ්‍යයනය කිරීමට අධ්‍යයනය කරන කලින් අපි බලමු මේ පාලි භාෂාව කොහොමද පැවතගෙන එන්නේ කියලා. ඉතින් අපේ ලෝතර තථාගත බුදුපියාණන් වහන්සේ එදා බුද්ධ කාලීන ಭಾರತයේ මේ ධර්මයේ දේශනා කරන්නේ පාලි භාෂාවෙන් කියලා අද වෙනකොට පිළිගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ඒක නිසාම මේ මගධ දේශයේ භාවිත වන මේ භාෂාව මාගධී භාෂාව කියලා හඳුන්වන්න ලබනවා. ඊට අමතරවම මේ පාලි භාෂාව ධම්ම නිරුක්ති සහ සක්කාය නිරුක්ති කියන වචන වලින් හඳුන්වන්න ලබනවා. ඉතින් වෙනත්ම ඔයා කැමතිද පොඩි චූටි කතාවක් අහන්න? හරි අපි අහලා බලමුකෝ. ඉතින් මේ පාලි භාෂාව සක්කාය නිරුක්ති කියලා හඳුන්වන්නේ එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලා දෙනවා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා විමසනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්මය වේද භාෂාව නැත්නම් චද්දංශය කියන මේ භාෂාවට පරිවර්තනය කරමුද කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට පෙන්වා දෙන්නේ තමන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ යම් භාෂාවකින්ද ඒ ධර්මය ඒ භාෂාවෙන්ම පැවතිය යුතු බව පෙන්වා දෙනවා. ඉතින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් යුතුව ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනවා. නැවත වරක් මේ ශාසනික පිළිහිම හේතු කොටගෙන දෙවන ධර්ම සංගායනාවද පවත්වනවා. ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලැබූ දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධ වර්ෂ 236 වෙනිදී පොසොන්පුර පසළොස්වක පොහොදා මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන මිහින්තලාවට වැඩම කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයේ පිහිටවනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පිහිටවීමෙන් පස්සේදී ශාසනික පරිහානියක් ඇතිවීම හේතු කොටගෙන නැවත වරක් ක්‍රිස්තුපුර පළවෙනි සියවසේදී පමණ පාර්ශ්ව භික්ෂුවගේ ප්‍රධානත්වයෙන් හතරවන ධර්ම සංගායනාව මාතලයාල විහාරයේදී පවත්වනු ලබනවා. ඉතින් වෙනත්ම මෙන්න මේ ධර්ම සංගායනාව පවත්වන්න හේතු වන ධර්ම කාරණා කිහිපයක්ම තියෙනවා. එක් කාරණාවක් තමයි වලගම්බා රාජ්‍ය සමයේදී ඇති වුණ මේ බැමිණිතියා කියන වසංගත රෝගය. තාරක මේ බැමිණිතියා කියන වසංගත රෝගය පැතුරුනේ අවුරුදු 12ක් තිබුණා. මේ කාලේ හිතුවේ නේද? අන්න හරි වෙනත්ම. ඔයත් මේ කාරණාව ගැන පොඩ්ඩක් දන්නවා වගේ. ඉතින් මෙන්න මේ බැමිණිතියා කියන වසංගත රෝගය නිසා ගිහි ජනතාව මෙන්ම පැවිදි භික්ෂුන් වහන්සේලාද ආහාර හැනීම් පෙරුණා. ඒක නිසාම ඇතම් භික්ෂුන් වහන්සේලා මේ නිසා අපවත් වුණා. තවත් භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න විදේශ රටවල් කරා වැඩම කරා. ඉතින් මේ බැමිණිතියා කියන වසංගත රෝගය ඉවරුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා මහා විහාරයට වැඩම කරලා මේ ධර්මය සංගායනා කිරීම ආරම්භ කළා. මෙහිදී මේ ධර්මයේ කටපාඩමින් රැගෙන යාම ඊටමත් අවදානම් වන බව උන්වහන්සේලාගේ අවධානය යොමු වන අතර ඒක නිසාම මේ බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය සූත්‍ර පිටකය විනය පිටකය සහ අභිධර්ම පිටකය කියලා ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරෝඪ කිරීම සිදු වෙනවා. ඒක නිසාම මේ හතරවන ධර්ම සංගායනාව පුස්තකාරෝඪ සංගායනාව කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ත්‍රිපිටක ධර්මය පාලි භාෂාවෙන් ග්‍රන්ථාරෝඪ වෙනවා. පසු කාලීනව විදේශ රටවල මේ බුදුදහම ප්‍රචලිත කරන්නත් මේ පාලි භාෂාවෙන් රචනා වූ මේ ග්‍රන්ථ බොහොම උපකාරී වුණා. ඒකට තාරක ඇයිද පාලි ඉගෙන ගන්න ඕනේ? ඔව් බින්දත්ම මේ පාලි භාෂාව අපිට ඉගෙන ගන්න ඕන වෙන්නේ අපි දැන් දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලි භාෂාවෙන් රචනා වන බව. ඉතින් මේ පාලි භාෂාවෙන් රචනා වන බව අපි දන්නවනේ. ඒක නිසාම මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න නම් අපිට මේ පාලි භාෂාව ඉගෙනීම වැදගත් වෙනවා. එතකොට බෞද්ධයාගේ අරමුණ නිවන් මාර්ගය ලබා ගන්න පාලි වැදගත් වෙනවද? අද සමාජයේ තියෙන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාලි භාෂාව ඉගෙන ගන්න අපිට නිර්වාණය අවබෝධ කරගන්න පාලි භාෂාව ඕනද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දේශනා කරේ පාලි භාෂාවෙන්නේ. ඉතින් මේ පාලි භාෂාවෙන් දේශනා කරන ලැබුව මේ ධර්මයේ එක් වචනයක් ගත්තොතින් ඒකේ ගැඹුරත්වය තවත් භාෂාවකින් අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසාම මේ ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න නම් අපිට මේ පාලි භාෂාව අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ තුලින් බෞද්ධයාගේ අරමුණ වන නිර්වාණය සාක්ෂාත් කරගන්න අපිට හැකියාවක් ලැබෙවි. ඒක නිසා බෙරෙත්ම අපේ පුංචි යාළුවන්ට මේ පාලි හරි ලේසි කියන වැඩසටහනේ පාලි භාෂාව පිළිබඳව මොනසෙට සරලව අපි කියලා දෙමු. පාලි හරිම ලේසි. හරිම ලේසි. ඉතාලක අපි අපේ යාළුවන්ට කියලා දෙන්නේ නේද? පාලි අක්ෂර මාලාව ගැන.
ඔබෙනෙත්ම පාලි අක්කර මාලා අක්කර පාදයෝ එක චත්තාලීසං තතෝ දන්තා සර අට සේසා ව්‍යංජන. ඉතින් වෙනත්ම අපේ මෙහෙම පාලි භාෂාවෙම මේක කිව්වොතින් අපේ පුංචි යාළුවන්ට මේක අමාරු වෙන්න පුළුවන් නේ. ඉතින් මේ ගැන පොඩ්ඩක් කියලා දෙමු නේද? පුංචි යාලා දන්නවද පාලි අක්ෂරමාලාවේ අක්ෂර 41ක් තියෙනවා. ඒක කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ස්වර ව්‍යංජන. ඉතින් යාළුවනේ ස්වර 8කුත් ව්‍යංජන 33කින් තමයි මේ පාලි අක්ෂරමාලාව හැදිලා තියෙන්නේ. හැබැයි වෙනත්ම සිංහල අක්ෂර මාලාවේ අක්ෂර වලට වැඩිය අක්ෂර ගණන අඩුයි නේ. ඒක නිසානේ අපි කිව්වේ පාලි භාෂාව හරි ලේසියි කියලා. ඒත් වෙනත්ම අයියෝ මේ පාලි අක්ෂර මාලාව ස්වර සහ ව්‍යංජන කියලා කොටස් දෙකකට බෙදුවේ. මම මේක පුංචි යාළුවන්ට මෙන්න කියලා දෙන්නම්කෝ. එහෙනම් මේක බලන්නකෝ ඔයගොල්ලෝ. ස්වර නැත්තම් සර. ඉතින් සිංහල භාෂාවේ නම් ස්වර කියලා හඳුන්වන අතර පාලි භාෂාවේදී සර කියලා තමයි හඳුන්වන්නේ. තනිව උච්චාරණය කළ හැකි අකුරු තමයි ස්වර කියලා කියන්නේ. මේවා ගණනින් 8ක් තියෙනවා. අපි බලමුකෝ ඒ ස්වරාක්ෂරට මොනවද කියලා. පාලි හරිම ලේසි. ඉතින් පුංචි යාළුවනේ මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ස්වර අක්ෂර ගැන. ඉස්සෙල්ලාම මං කියන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ කියමුකෝ. ආ ඊ ඌ ඒ ඕ. ආ ඊ ඌ ඒ ඕ. මේවා තමයි ස්වර අක්ෂරට. හරි. දැන් පුංචි යාළුවන්ට ස්වර ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇතිනේ. එහෙනම් දැන් අපි බලමු නේද ව්‍යංජන කියන්නේ මොනවද කියලා. ඉතාලක ව්‍යංජන කියන්නේ මොනවද? ඔව් වෙනත්ම. ඉතින් ඔයගලන්ට දැන් පේනවා ඇතිනේ මේ ව්‍යංජන අක්ෂර මාලාව. ව්‍යංජන පාලි භාෂාවෙන් නම් ව්‍යංජන. මේවා හල්ලකුරු. හල්ලකුරු නිසා උච්චාරණය කරන්න අමාරුයි. ඒක නිසා අපි මේ ව්‍යංජන අක්ෂර වලට ස්වරයක් ආරූඪ කරනවා. ආරූඪ කරනවා කියන්නේ එකතු කරනවා. මේවා ගණනෙන් 33ක් වෙනවා. එහෙනම් මං උච්චාරණය කරනකොට අහගෙන ඉඳලා පුංචි ඔයාලත් මාත් එක්කම උච්චාරණය කරමු. ක ඛ ග ඝ න ච ච ජ ఝ ඤ ට ට ඩ ಢ න ත ත ද ද න ප ප බ බ ම ය ර ල ව ස හ ල අං. එහෙනම් යාළුවනේ මම දැන් උච්චාරණය කරනවා අහගෙන හිටියනේ. අපි නැවත වතාවක් මාත් එක්කම උච්චාරණය කරමු. ක ක ග ඝ න ච ච ජ ఝ ඤ ට ට ඩ ඩ න ත ත ද ද න ප ප බ භ ම ය ර ල ව ස හ ල අං. ඉතින්දිනෙත්ම අපේ පුංචි යාළුවන්ට ස්වර අක්ෂර කියන්නේ මොනවද සහ ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද කියලා අපි කියලා දුන්නනේ. ඒක නිසා අපේ පුංචි යාළුවෝ දැන් මේ පාලි භාෂාව පිළිබඳව ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපේ ඊළඟ කොටස වෙන මේ පාලි භාෂාවේ අක්ෂර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කියලා දෙමු නේද? ඔව්. අපි දැන් පුංචි යාළුවෝ දැන් ඉගෙනගෙන තියෙනවානේ ස්වර කියන්නේ මොනවද? ව්‍යංජන කියන්නේ මොනවද කියලා. ඉතින් මේ දෙක එකතු වෙලා තමයි ව්‍යංජන අක්ෂර හැදෙන්නේ. අපි බලමුකෝ ව්‍යංජන අක්ෂර කොහොමද හැදෙන්නේ කියලා. පාලි හරිම ලේසි. අක්ෂර නිර්මාණය. ඉතින් පුංචි යාළුවනේ අපි බලමු නේද කොහොමද අක්ෂරයක් නිර්මාණය වෙන්නේ කියලා. ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු කිරීමෙන් ව්‍යංජන අක්ෂර උච්චාරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යංජනයකුයි ස්වරයකුයි එකතු කරලා අපිට පුළුවන් අක්ෂරයක් නිර්මාණය කරන්න. මම ඒක ඔයගලන්ට මෙහෙම උදාහරණයකින් පෙන්නන්නම්කෝ. මම උදාහරණයක් විදිහට ක් අක්ෂරය ගන්නවා. ක් ආ කා ක් ආ කා ක් ඊ කී ක් ඊ කී
ඌ කූ uk ඌ කූ uk ඒ කේ uk ඕ කෝ. ඉතින් තාරක මම ක්‍රියාකුළු ගැන කියලා දුන්නා. ඔයාලට පුළුවන්ද අපේ පුංචි යාළුවන්ට ක්‍රියාකුළු නිර්මාණයට කියලා දෙන්න? බිනෙත්ම දැන් එහෙනම් අපි බලමු ක්‍රියාකුරු හැදෙන්නේ කොහොමද කියලා. හරි එහෙනම් බිනෙත්ම අපි දැන් බලමු අල්තා යන්නට ස්වරයක් ආදේශ කරාම කොහොමද හැදෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇතිනේ. ත් ආ තා ත් ආ තා ත් ඊ ති ත් ඊ ති ත් ඌ තු ත් ඌ තු ත් ඒ තේ ත් ඕ තෝ. පාලි හරිම ලේසි. ඉතින් බිනෙත්ම ශ්‍රී කල්‍යාණ ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනික වැඩසටහනක් වන පාලි හරි ලේසි කියන මේ වැඩසටහන තුළින් අපේ පාලි භාෂාව පැවතගෙන ආවේ කොහොමද කියලා දුන්නා. ඒ වගේම මේ පාලි භාෂාවේ ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර පිළිබඳවත් මෙන්ම ඒ වගේම මේ පාලි අක්ෂර මාලාව හැදෙන්නේ කොහොමද කියලා අපේ පුංචි යාළුවන්ට කියලා දුන්නා. ඉතින් ඒක නිසා අපේ පුංචි යාළුවන්ට මේ පාලි භාෂාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. එහෙම නේද බිනෙත්ම? තාරක ඉතින් පුංචි යාළුවන්ට ඊළඟ ඉංග්‍රීසි පාඩමේ නිබන්ධන ඕනේ නම් අහක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි තමසකේ මේ වගේ වැඩසටහනක් ගන්න ඔයාලට අද අපි ඔයගොල්ලන්ගේ සමුගන්නවා. ඒ වගේම සෑම සතියකම බදාදා දින රාත්‍රී 4 පාලි හරි ලේසි යන වැඩසටහනත් සමගම අපි එනවා ඔයගොල්ලන්ගේ ආලින්දයට. අදට අපි සමුගන්නවා. එහෙනම් බිනෙත්ම සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි හරිම ලේසි.